එතකොට දැන් ඔන්න අද මේ ඔයගොල්ලොට දැන් අපේ 6 වසර පන්තියේ දරුවන්ට අදාළ ගණන් දුන්න වීඩියෝ එක තමයි දැන් මේ මම කරමින් යන්නේ. හරිද? ඒතර ඔයගොල්ලන්ට එතකොට දැන් ටර්ම් ටෙස්ට් එක ළඟ වෙනවා ජූලි 9 වෙනිදා. ඉතින් අනිවාර්යයෙන්ම ආදරණීය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ වීඩියෝස් ටික අනිවාර්යයෙන්ම බලන්න. හරිද? ඒක බලන්න දරුවන්ට හදලා දෙන්න පුතේ ඔයාලත් එක බලන්න. මොකද මෙම වැඩසටහන ඇත්තටම අපි හරි කැපවීමෙන් ඔයාලගේ ලකුණු වලට අපිත් හරි කෑදරකමෙන් තමයි මේක කරන්නේ. ඉතින් ආදරණීය දෙමව්පියනි ඔයගොල්ලෝ මේක දරුවට අනිවාර්යයෙන්ම බලන්න. දරුවට දවසට ඒ කියන්නේ සතියට විනාඩි 10කට ෆෝන් එක දීලා දරුවත් එක්ක ඔයගොල්ලොත් ඉඳගෙන ඔයගොල්ලොත් අපි මේ උගන්වන දේවල් ඔලුවට ගන්න. ඒතර ඔයගොල්ලන්ට තේරෙයි අපි කොච්චර මහන්සි වෙනවද. ඔයාලා වගේම අපිත් මහන්සි වෙනවා දරුවව ගොඩ දාන්න. හරි? ඉතින් එතකොට පුතේ අද මම දීලා තියෙන එකේ මෙන්න මේ පළවෙනි එක තියෙන්නේ හරිද? ඒකේ මෙහෙම නෙන්නේ 32,451 කියන සංඛ්‍යාවන දීලා තියෙන්නේ. හරිද? ඒතර මේකේ පහේ ඉලක්කමේ නිරූපිත ස්ථානීය අගය. ඒතර අපි නිකන් ස්ථානීය අගයන් ටික මතක් කරොත් මේක 1යි. හරිද? මේකේ 10යි. හරිද? මේකෙන් 100යි. හරිද? මේකෙන් 1000යි. හරිද? මේකෙන් දසදහසයි. ඔහොම නෙන්නේ. හරිද? අපි මතක් කරා ඔක්කොම. හරිද? ඒතර මේකෙන් 5නේ. ඒතර පහෙන් නිරූපණය කරන ස්ථානීය අගය වෙන්නේ ඔයගොල්ලන්ට දැන් තේරෙනවා කීයද දෙන්නේ 10යි. හරිනේ. එතකොට අවුලක් නැහැ. හරිද? රෝමිලකන් දෙකේ අහනවා නිහිත සංඛ්‍යාව ඝනකරාමක නිරූපණය කරන්න කියලා. හරි. ඒක නම් ලොකු කේස් එකක් නැහැ. හරිද? එතකොට අපි ස්ථාන 5කට ඇඳ ගන්න ඕනේ. හරි ස්ථාන 5කට ඇඳ ගන්න ඕනේ. එතකොට 1යි 2යි 3යි 4යි 5යි. හරිද? කූර හැම වෙලෙම පුසෙන් 9ක් බෝල 9ක් ඝනක දාන්න උසට අඳින්න ඕනේ. ඝනක 9ක් දාන උසට අඳින්න ඕනේ. ඒතොර මෙතනින් ගත්තොත් එහෙම මෙතන තියෙන 1 ඒවා මෙතන ඒවා කියලා ලියන්න. මෙතන 10 ඒවා. හරි මෙතන 100 ඒවා. මෙතන 1000 ඒවා. මෙතන 10000 ඒවා. මොනවද තියෙන්නේ? හරි ඔන්නම තියෙන්නේ. ඒතොර පළවෙනි එකේ බෝල 3ක් අඳින්න ඕනේ. හරිද? අනිත් එකේ බෝල 2ක් අඳින්න ඕනේ. බෝල අනිවාර්යයෙන්ම පුතේ මම ඔයාලට කියලා දෙනවා බෝලයක් අඳිනකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කොටු පොතේ නම් අඳින්න කොලයක් නම් මේ කොටු දෙකක් අතර පරතර කොටුවක් අතර පරතරේ ගන්න. ඒතර හැම බෝලයක්ම එක වගේ එනවා. හරි ඊළඟට අනිකේ එන්න ඕන 4. 1යි 2යි 3යි 4යි. අනිකේ එන්න ඕනේ 5. 3යි 4යි 5යි. අනිවාර්යයෙන්ම කූර පුසිය ටිකක් 9ක් උසට දාන්න අඳින්නේ. හරි අනික කියන්නේ එකයි. මෙන්න මේක තමයි ඔයා ඇඳලා තියෙන බෝල පාට කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ B වල රෝමිලක්කම් එකේ අහනවා ත්‍රිකෝණයක පරිමිතිය. පුතේ එතකොට ඕක දශම එකතු කරන්නනේ තියෙන්නේ. එතකොට ඔයා පහලට ලියන්න. 2.7යි සෙන්ටිමීටර්. ඊට පස්සේ 5.2යි සෙන්ටිමීටර්. ඊට පස්සේ 4.3යි සෙන්ටිමීටර්. හරිද? ඔන්න ඔහොම එකතු කරන්න. ඒතර සෙන්ටිමීටර් එකතු වෙනවා 3යි 2යි 5යි 5යි 7යි 12යි 2 දැම්මා දශම තියමින් දැම්මා එකම හෙට ගියා. ඒතර 5යි 2යි 7යි 8යි 8යි 4යි 12යි. ඒතර ආගේ උත්තරේ එන්න ඕනේ සෙන්ටිමීටර 12.2යි. හරිද? 12.2යි. ඊට පස්සේ රෝමිලකන් දෙකේ තියෙන්නේ ඔය වගේමයි කිලෝග්‍රෑම් එකතු කරන්න. කිලෝග්‍රෑම් එකතු කරන්න. ඒතර කිලෝග්‍රෑම් එක ග්‍රෑමුත් තියෙනවනේ. ඒතර විභාගයේදී පුතේ ඔයගොල්ලෝ කිලෝග්‍රෑම් වෙනම ග්‍රෑම් වෙනම දෙපැත්තට දාගන්න. හරිද? ඒතර හරිය ලේසි. ඒතර මෙතෙන්ට 8යි මෙතෙන්ට 250යි මෙතෙන්ට 700යි මෙතෙන්ට 300යි. හරිද? ඒතර මෙතෙන්ට එනවා. එතකොට කෙලිමෙන්න 550යි ග්‍රෑම් වෙනවා. මෙතෙන්ට 8යි 7යි 15යි එනවා. ඒතර මෙතන උත්තරේ එනවා කීයද? කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 550යි. ඊට පස්සේ අහනවා C. මෙදාපාර අනිවාර්යයෙන්ම පුතේ පේපර් එකට විභාගයට යනකොට ඕගොල්ලන්ට මම ඉගෙනුවා ත්‍රපීසියම ඊට පස්සේ සමාන්තරාශ්‍රය රොම්බසය සමචතුරාශ්‍රය හා ඍජුකෝණාශ්‍රය ඔය ලක්ෂණ ටික අනිවාර්යෙන් බලලා යන්න කටපාඩම් කරලා යන්න මෙදාපාර අනිවාර්යෙන්ම විභාගයට ඕක අහනවාමයි. ඒතර රෝමිලක්කම් 1. හරි මම මේක 1 කියලා දාන්නම්. ඒතකොට 2 මම වගුවක් අඳින්නේ නැහැ හැම තියන්නම්. 3 4. ඒතර පළවෙනි එක ඇවිල්ලා පුතේ සමචතුරාශ්‍රය අංකය හරි. ඒතර අංකයෙන් දෙන්නේ පළවෙනි එක සමචතුරාශ්‍රය. හරිද? පළවෙනි එක සමචතුරාශ්‍රය. දෙවෙනි එකේ තියෙන ට්‍රපීසියම්. ඒක ත්‍රිපීසියම කියලා භාවිතත් වෙනවා කිසි අවුලක් නැහැ. හරිද? ඊට පස්සේ හතරවෙනි එක පුතේ ඇවිල්ලා තුන්වෙනි එක ඇවිල්ලා රොම්බසේද සමාන්තරාශ්‍රයද? පළවෙනි එක තුන්වෙනි එක ඇවිල්ලා පුතේ සමාන්තරාශ්‍රය. මොකද සමාන්තරාශ්‍රයේ මුහුණට මුහුණලා තියෙන පාද සමානයිනේ. හරිද? එතකොට මේක සමාන්තරාශ්‍රය. හරිද? මේක සමාන්තරාශ්‍රය. ඊළඟට අනික වෙන්නේ රොම්බසේ. ඇයි ඒක පාද හතරම සමානයි.
රොම්බසේ සමාන්තරාශ්‍රයේ ෂේප් එක වුණාට පාද වලින් පුතේ පොඩි වෙනස්කමක් තියෙනවා. හරිද? එතකොට ඔන්න ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්නේ ඉවරයි. දවසේන දෙවෙනි ප්‍රශ්නේ. සංවෘත සරල රේඛීය තල රූප. හරිද? සංවෘත සරල රේඛීය තල රූප. එතකොට මම මේ වගේ වගුවක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. හරිනේ. ඔයා නම් ටික අවුලක් නැහැ නේද? නම් ටික ඔයා ලියාගෙන මම ඒ වෙලාව ඔයාගෙන් ගන්නෙ නැහැ. බොරුට වීඩියෝ එක දිග්ගැස්සෙනවානේ. සංවෘත සරල රේඛීය තල රූප වලට B එනවා. CDE එනවා. එච්චරයි. විවෘත සරල රේඛීය තල රූප වලට A එනවා. හරිද? ඊළඟට H එනවා. ඊළඟට සංවෘත වක්‍ර රේඛීය වලට එනවා. සංවෘත වක්‍ර රේඛීය වලට නේද? D එනවා. හරිද? ඊළඟට G එනවා. ඊළඟට විවෘත වක්‍ර රේඛීයකට C එනවා. ඊළඟට F එනවා. ඕකම තමයි එන්නේ. හරිනේ. ත්‍රෝ ටික තමයි ඔයගලන්ට එන්න ඕනේ. ත්‍රෝ මේ ටික වගුව මම මේ ටික මකලා දාන්න. හරිනේ. හරි. ඊට පස්සේ තියෙන පුතේ B කොටසේ අපිට කෝණ ටික නම් කරන්න. කෝණ ප්‍රධාන වශයෙන් කෝණ පහක් තියෙනවානේ මගේ පුතේ. මොනවද මේ කෝණ පහ? කෝණ විශාලත්වය වැඩි වෙන පිළ ගත්තොත් එimhe සුළු කෝණ තියෙනවා, ඍජු කෝණ තියෙනවා, මහා කෝණ තියෙනවා, සරල කෝණ තියෙනවා, පරාවර්ත කෝණ තියෙනවා. ඊට පස්සේ ඔකේ A කියන්නේ ඔයගොල්ලෝ හොඳට බලන්න. A කියන්නේ පුතා සරල කෝණයක්. නේද? සරල කෝණයක්. සරල කෝණයක් අපි ඉංග්‍රීසියෙන් කියන ස්ට්‍රේට් ඇන්ගල්. ඊට පස්සේ B ඇවිල්ලා හරිද? ගොඩක් ලොකු කෝණයක්. ඒ තමයි පරාවර්ත කෝණය. රිෆ්ලෙක්ස් ඇන්ගල්. හරි පරාවර්ත කෝණය. ඊළඟට ඔකේ C එන්නේ සුළු කෝණය. හරිද? සුළු කෝණය. D එන්නේ මහා කෝණය. සුළු කෝණ ඇකියුට් ඇන්ගල්. මේක ඔබ්ටියුස් ඇන්ගල්. මහා කෝණය. එහෙනම් පුතේ ඔන්න ලකුණු 100ක් ගන්න වැඩසටහනේ. හරිද? ඔන්න ඕගොල්ලන්ට අද දෙවෙනි වීඩියෝ එක අපි ඔයගොල්ලෝ මගේ දෙක හරි තුන හරි ඔන්න අපේ වීඩියෝ එක ඔයගොල්ලෝ වෙනුවෙන් කරලා දැන් යවලා තියෙනවා. ඉතින් ආදරණ දෙමාපියන් මෙදාපාරේ ටර්ම් ටෙස්ට් එක ඔයගොල්ලෝ කොහොම හරි අපේ දරුවන්ට ලකුණු 100ම අරගන්න තමයි අපි මේ මහන්සි වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම දරුවන්ට බලන්න දෙන්න. දරුවන්ට බලලා දරුවන්ගේ ලකුණු වැඩි කරලා දෙමු. අපි මෙදාපාරේ කොහොම හරි ඒ දරුවන්ව ශ්‍රේණියෙන් ශ්‍රේණියට එනකොට අපි මේ විෂය හොඳට කාවද්දලා දෙමු. එතකොට ඇත්තටම මූලික දැන් හදාගත්තම අපිටත් ලේසි. හරිද? එතරම් ඔයගොල්ලන්ටත් ලේසි. ඉතින් මගේ ආදරණ දරුවන්ට මම ආරාධනා කරනවා මේක අනිවාර්යයෙන්ම බලලා අනිවාර්යයෙන්ම ඒ වගේම නොබලා එන්නත් එපා. බලලා කමෙන්ට් එකකුත් දාගෙන මේ යන්න. එතකොට ඒක සරත් හොඳයි. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයිබුවන්.